හරි ආලවදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ මේ YouTube channel එකේ මේ වීඩියෝ සීරීස් එකෙන් මම කරගෙන යන්නේ අපේ ඕලල් කරන නංගිලා මල්ලිලාට ඕලල් ICT වල තියෙන පාඩම් ටික ඉක්මනින් සහ ලේසියෙන් පහසුවෙන් ඉතා කෙටියෙන් ඉවර කරනවා. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ විභාග වලට උදව්වක් වෙන විදිහට ඉක්මනට මේ ටික ඉවර කරගෙන යන එක තමයි මගේ මේ වීඩියෝ සීරීස් එකේ බලාපොරොත්තුව. එතකොට මගේ මේ වීඩියෝ සීරීස් එකේ මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ප්‍රෝග්‍රෑමින් වල ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක සහ ෆ්ලෝ චාර්ට්ස් ගැන. එතකොට ඔයාලා මේ වීඩියෝ එක නම් මුලින්ම බලන්න. මේකට කලින් මගේ වීඩියෝ එක බලන්න මම ඒකේ ලින්ක් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. කලින් මේ වීඩියෝ එක බලන්න. මොකද මේ වීඩියෝ එකේදී අපි ෆ්ලෝ චාර්ට් ගැන සහ මෙතනදී මේ අපි මේ කම්පියුටර් එකේ ප්‍රොසෙස් එකක් වෙන විදිහේ ගැන අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට ඒකට අදාළ වෙන ලොජික්ස් ගැන කතා කරා. එතකොට RAM එකේ කොහොමද data store වෙන්නේ? අදාළ ඒ වගේ දේවල් ගැන කතා කරා. එතකොට ඒ වගේ දේවල් වැදගත් වෙනවා. අපි දැන් මේ අද කතා කරන වීඩියෝ එකට. ඉතින් ඒ නිසා මේකට කලින් ඔයාලා ඒ වීඩියෝ එක බලලා આવොත් ඔයාලට ලොකු උදව්වක් වෙයි මේ වීඩියෝ එකේ තියෙන දේවල් ලේසියෙන් තේරුම් ගන්න. එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මම කිව්වාගේම ෆ්ලෝ charts ගැන. එතකොට ෆ්ලෝ chart කියලා කියන්නේ අපි ඇල්ගොරිතම් එකක් රිප්‍රසන්ට් කරන ක්‍රම දෙකක් ගැන අපි කතා කරා. එතකොට රිප්‍රසන්ට් කරන ක්‍රම දෙකෙන් එකක් තමයි ෆ්ලෝ charts. කියන්නේ ඩයග්‍රෑම් එකක් විදිහට අපි ඒක රිප්‍රසන්ට් කරනවා නම් අපි ඒකට කියනවා ෆ්ලෝ chart එකක් කියලා. ඊට පස්සේ අනිත් එක තමයි සූඩෝ කෝඩ්. සූඩෝ කෝඩ් කියන්නේ programming language එකකට සමානයි but not a programming language. ඒක programming language එකක් නෙමෙයි. එතකොට pseudo code කියන්නේ අපි programming language එක program එකක් ලියන විදිහට අපි english වලින් ඒ අදාළ algorithm එක එහෙම නැත්නම් අපේ problem එක solve කරන පිළිවෙල අපි කියන එකට තමයි අපි pseudo codes කියලා කියන්නේ. එතකොට අපි flow chart වල කලින් මගේ slide එකට ගියොත් එහෙනම් flow charts වලදී අපි පාවිච්චි කරා flow chart එකක් අඳින්න යම් කිසි symbol ටිකක් එක එක දේවල් එක එක functions represent කරන. එතකොට මේ flow charts ඒ flow charts වලදී pseudo codes වලදී තියෙන ඒ වගේ english terms ටිකක් යම් යම් functions represent කරන. එතකොට අපේ කලින් එකේදී වගේම begin එකක් මේවා කරන්න අපි start එකක් අපි කියන්නේ program එක start කරන්න අපි begin කියලා දාගන්නවා. program එක ඉවරයි කියලා end එකට අපි ends කියලා end කියලා දාගන්නවා. input වලට අපි පාවිච්චි කරනවා මේකේදී input read or get කියන terms ටික මේ terms තුනෙන් කැමති එකක් ඔයාලට ගැලපෙන විදිහට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ output එකක් represent කරන්න අපි දාගන්නවා output display එහෙම නැත්නම් slow කියන show කියන terms ටික ඒ තුනෙන් කැමතියක් ඔයාලට දාගන්න පුළුවන්. process එකකට අපි දාගන්නවා process එහෙමත් නැත්නම් calculate කියලා. selection එකකට අපි දාගන්නවා if then else and if එක. මේක අපි පාවිච්චි කරන විදිහ ඉස්සරහට කතා කරමු examples එක. ඊට පස්සේ repetition එකක් අපිට පෙන්වන්න for do එහෙම නැත්නම් while and while එහෙමත් නැත්නම් repeat until කියන ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ තුන තුනක් තියෙන මේ තුන එක එක විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒවත් පාවිච්චි කරන විදි ගැන ඉස්සරහට කතා කරමු. හරි වැඩි කතා නැතුව අපි එහෙනම් අපේ වීඩියෝ එකට යමු. වීඩියෝ එකේ අපි examples වලට යමු. කොහොමද අපි මේ pseudo codes ලියාගන්නේ කියලා. හරි මම ඒක සඳහා පාවිච්චි කරනවා notepad document එකක්. ඒකේ මම පළවෙනි ප්‍රශ්නේ දාගන්නම්. පළවෙනි ප්‍රශ්නේ අපි ගන්න example පළවෙනි ප්‍රශ්නේ finding the sum of two numbers. සංඛ්‍යා දෙක එකතුවක් ගන්න විදිය ගැන අපි ප්‍රශ්නයකට ඒ ප්‍රොබ්ලම් එක අපි solve කරන්න pseudo code එකක් අපි ලියා ගන්න තමයි යන්නේ. හරි. අපි flow charts වලදී කරා වගේ මේකෙත් අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි මුලින්ම අපි දාගන්නවා begin කියලා. begin කියලා දාගත්තා. ගොඩක් හොඳයි මේ අර terms ටික වැරද්දක් නැහැ. ඔයාලට පළවෙනි අකුර capital කරලා ඉතුරු අකුරු simple ලියන්නත් පුළුවන්, සම්පූර්ණ capital ලියන්නත් පුළුවන්, සම්පූර්ණ simple ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒවල කිසිම ගැටලුකාරී තත්ත්වයක් නැහැ. වැරද්දක් කියන්න බෑ ඒකට. නමුත් අර ටික පිළිවෙලයි ලස්සන නිසා සහ අර මිනිස්සුෙකුට ඒක දැක්කම තේරෙනවා මේක ටර්ම් එකක්. ඊට පස්සේ ඉතුරු අපි කරන වැඩ ටික අපි සිම්පල් ලෙටර්ස් වලින් අපි ලියාගමු. එතකොට අර දෙක ටර්ම් එකයි අපි අර කරන වැඩේ ඒගොල්ලන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ පළවෙනි මගේ ටර්ම්ස් ටික කැපිටල් ලෙටර්ස් වලින් දාගන්නේ. හරි begin ඔන්න දැන් මම ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න කියලා කිව්වා. දැන් මට ඕනේ numbers දෙක එකතුව ගන්න. numbers දෙක එකතුව ගන්න නම් මම මුලින්ම user ගෙන් එන අදාළ numbers දෙක ඉල්ල ගන්න ඕනේ. හරි මම numbers දෙක ඉල්ල ගන්නම්. මම කියනවා input first number as num1.
මම කිව්වා අපේ ෆ්ලෝ chart වීඩියෝ එකේදී අපි කතා කරා මේ ඇයි මේ as first number එක as num1 කියලා කතා කරේ කියලා. මොකද අපි මේක මේ user එකෙන් ගන්න number එක අපි RAM එකේ save කරගන්න ඕනේ. ඒ RAM එකෙන් save කරගන්න අපි variable එකක් දාගන්න ඕනේ. ඒ variable එකට දාගන්න නම තමයි num1 කියලා කියන්නේ. එහෙම නැත්නම් සරලව කියනවා නම් අපි මේ user දෙන number එක user මොකක් හරි number එකක් දැන් පළවෙනි number එක අපිට user දෙනවනේ. ඒ number එක අල්ලලා තියාගන්න අපි පොඩි ඉඩක් හදාන්න. ඒ ඉඩට දෙන නම තමයි num1 කියලා කියන්නේ. එතකොට මට මෙතනින් එහාට calculations කරගෙන යද්දී අර user දීපු num එකට මෙන්න මේ num1 කියන නම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ num1 තව මම input එකක් ගන්නවා. input second number as num2 කියලා මම ගන්නවා. හරි. ඊට පස්සේ එන්න numbers දෙක අපිට දැන් user දෙනවා. user දුන්නාට පස්සේ අපි මොකද කරන්නේ? numbers දෙකක් තියෙනවා. අපි ඒකට කරන්න ඕනේ. මේ numbers දෙක එකතු කරගන්න ඕනේ. එකතු කරගන්න එක process එකක්. ඒතකොට process එකකට අපි දාගන්න මෙතන process එකකට අපිට දාගන්න පුළුවන් calculate කියන නමයි process කියන නමයි. මම මෙතනින් calculate කියන නම use කරන්නම්. calculate කියන නම use කරා. මම මේ number එක දාගන්න ඕනේ. ඒතකොට numbers දෙක එකතු ගන්න ඕනේ. num1 එක plus num2 එක. හරි. මම ෆ්ලෝ chart වලදීත් කතා කරා මේ num1 එක plus num2 එක අපි දාගන්නවා sum කියලා variable එකකට. හරි. sum කියලා variable එකකට අපි දාගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකද අපිට ගන්න තියෙන්නේ මේක ඊට පස්සේ display කරන්න තියෙන්නේ. එතකොට අපිට දාන්න පුළුවන් එක්ක display එහෙම නැත්නම් output කියන නම දාගන්න පුළුවන්. output කරන්න මොකද්ද අපි? දැන් ඔන්න numbers දෙක එකතු අපි ගත්තා. අපිට ඕනේ sum එක output කරගන්න. අපි output කරනවා sum එක. output කරලා අපි අපේ program එක end කරනවා. ඒතර මේ විදිහට තමයි numbers දෙක අපි එකතුව හොයාගන්න pseudo codes පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ අපි යන තව උදාහරණයකට. මේක මෙතෙන් අයින් කරන්න. දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය අපි ගමු. finding the area and perimeter of a circle. වෘත්තයක වර්ගඵලයයි පරිමිතියයි හොයාගන්න අපිට ප්‍රශ්නයක් දීලා තියෙනවා. අපි මේ ප්‍රශ්නය මේ ප්‍රොබ්ලම් එක අපි සෝල්ව් කරගන්න විදිය සූඩෝ කෝඩ් වලින් අපි බලමු කොහොමද කරන්න කියලා. කලින් වගේම අපි begin එක දාගන්නවා මේක පටන් ගන්න හින්දා begin එක දාගෙන ඉවරලා මම සෙට් කරගන්නවා මෙතනදී මගේ area කියලා variable එකක් හදාගෙන ඒක මම 0 කරගන්නවා. මට මේ හොයන්න ඕන දෙක. ඊට පස්සේ මට perimeter කියන එකත් අරගෙන ඒකත් මම 0 කරගන්නවා. initiate කරගන්නවා මම 0 විදියට. ඊට පස්සේ දැන් මොකද්ද මට ඕනේ? දැන් මට මෙතනදී වෘත්තයක වර්ගඵලයේ පරිමිතිය හොයන්න වර්ගඵලය හොයන සූත්‍රය තමයි 2πr. sorry වර්ගඵලය හොයන සූත්‍රය තමයි 5r වර්ගය. පරිමිතිය හොයන සූත්‍රය තමයි 2πr. එතකොට මෙතනදී 5r වර්ගයේ 5 කියන එක නියතයක් 2πr කියන එකේ 2 කියන එක කොහොමත් නියතයක් 5 කියන එකත් නියතයක්. අපිට එතකොට වෙනස් වෙන variable එක තියෙන්නේ r එක විතරයි. එතකොට user දෙන විදියට අපිට වෙනස් කරන්න තියෙන r එක විතරයි. එහෙම නැත්නම් radius එක විතරයි array. එතකොට array අපි user ගෙන් input කරගන්න ඕනේ. එතකොට මම input කරගන්නවා input radius as r කියලා මම radius එක input කරගන්නවා. radius එක input කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මට calculations ටික මට calculate කරගන්න තියෙන්නේ. නැත්නම් මගේ process ටික calculate මම කියනවා area එක equal කියලා 5r වර්ගයනේ. 5 කියන්නේ 22 බෙදීම 7යි. ගන්නවා 22 බෙදීම 7 වැඩි කරනවා වැඩි කිරීම විදිහට දාගන්න ස්ටාර් එකක්. මොකද අපේ කීබෝඩ් එකේ වැඩි කිරීමේ ලකුණු නැහැ. වැඩි කිරීම විදිහට මම ස්ටාර් එකක් දාගන්නවා. ස්ටාර් ගෙන ඉවර ස්ටාර් එකක් දාගෙන 22 බෙදීම 7 වැඩි කිරීම 5r වර්ගය r එක වැඩි කිරීම r. හරිද? ඔන්න ඔය විදිහට මම කැල්කියුලේට් කරගන්නවා මගේ ඒරියා එක. මම මේක ඔන්න පල්ලෙහාට දාගන්න මේ කෑල්ල. ඊට පස්සේ මම ආයි කැල්කියුලේට් කරගන්නවා ඔන්න ඒරියා එක හරි. ඊට පස්සේ මම කැල්කියුලේට් කරගන්නවා perimeter එක. perimeter එක equal වෙනවා 2πr වලට. ඒක වැඩි කිරීම
දෙක බෙදීම 7 වැඩි කිරීම 25 r වලට. ඔන්න මම ඒරියා එකයි පෙරිමීටර් එකයි කැල්කියුලේට් කරගත්තා. ඒරියා එක පෙරිමීටර් එක මම හදාගෙන ඉවරයි. ඊට පස්සේ මට මොකක්ද තියෙන්නේ? මට තියෙන අවුට්පුට් කරන්න ඒරියා and පෙරිමීටර් එකයි ඒරියා එකයි අවුට්පුට් කරන්න තමයි මට තියෙන්නේ. ඊට පස්සේ මම මේ ප්‍රෝග්‍රෑම් එක end කරනවා. හරි. එතකොට මේක තමයි වෘත්තයක වර්ගඵලයයි පරිමිතියයි හොයන්න අපි සූඩ කෝඩ් එකෙන් ඒ ඇල්ගොරිදම් එක රිප්‍රසන්ට් කරපු විදිය ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි රිප්‍රසන්ට් කරපු විදිය ඇල්ගොරිදම් එක නැත්නම් ප්‍රශ්න විසඳන ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන විදිය අපි රිප්‍රසන්ට් කරපු විදිය සූඩ කෝඩ් පාවිච්චි කරලා හරි ඊට පස්සේ අපි යන් අපේ තුන්වෙනි ප්‍රශ්නෙට අපේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි නම්බර්ස් දෙකක් නම්බර් එකක් අරගෙන ඒක ඊවන්ද ඔඩ්ද කියලා බලන එක finding a number is even or odd. හරි. odd evenද කියලා බලන්න තමයි අපිට තියෙන්නේ. odd evenද කියලා බලන්නේ නම්බර් එකක් දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු ගාන බිඳුවයි නම් අපි ඒකට කියනවා even එකක්. දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු ගාන බිඳුව නෙවෙයි නම් අපි ඒකට කියනවා odd සංඛ්‍යාවක් කියලා. හරි. අපි බලමු. begin කියලා පටන් ගත්තා. begin එකක් දාගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ යූසර් එකෙන් අපි යූසර් දෙන නම්බර් එක අපි ගන්න ඕනේ මොකද යූසර් දෙන නම්බර් එක අපි even dot කියලා හොයන්න ඕනේ යූසර් දෙන නම්බර් එක අපි ගන්න ඕනේ මම දා ගන්නවා read යූසර් එකෙන් ගන්න read number as n කියලා මම ගන්න නම්බර් එක n කියලා මම ගන්නවා ඊට පස්සේ ඔන්න නම්බර් එක n විදියට read කරගත්තා මම කියනවා calculate remainder කියන්නේ ඉතිරිය remainder එක after dividing the number by 2 number එක දෙකෙන් බෙදලා number එක දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරිය ගන්නයි කියලා මම කියනවා calculate කරගන්නයි කියලා කියනවා කියලා ඉවර වෙලා මම බලනවා if මෙන්න මෙතනදී අර අපි කතාරේ මේ තියෙන සිලෙක්ෂන් එකක් පාවිච්චි වෙනවා මොකද දැන් නම්බර් එක දෙකෙන් බෙදුවා දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරිය බිඳුව අපි බලන්න ඕනේ බිඳුව වෙනවද එහෙම නැත්නම් බිඳුව නෙමෙයිද කියලා මම කිව්වා අපි if එකක් පාවිච්චි කරන්න අර අපි නිකන් පාරවල් දෙකක යනවා වගේ අපි මොන පාරද යන්නේ කියලා තීරණය කරන්න හිතන්නකො අපිට තීරණයක් ගන්න තියෙනවා අපිට තියෙනවා ළඟ පාරක් තියෙනවා තව දුර පාරක් තියෙනවා ළඟ පාරෙන් යනකොට ඉක්මනට අපිට යන්න පුළුවන් දුර පාරෙන් යනකොට වෙලාව ගත වෙනවා හැබැයි ළඟ පාරේ කඩතුළු වැඩි දුර පාර ටිකක් හොඳ පාරක්. එතකොට අපිට තීරණයක් ගන්න වෙනවා අපිට තියෙන්නේ කාලය අඩු තත්ත්වයද. ඒ කියන්නේ අපිට ඉක්මනට අපේ ඩෙස්ටිනේෂන් එකට යන්න ඕන නම් අපි තෝරේ තීරණය කරන්න ඕනේ. හරි මම පාර අවුලුණත් අර කෙටි පාරෙන් යන්න ඕනේ. හැබැයි මට වෙලාව තියෙනවා නම් මට වාහනේ පරිස්සම් කරගන්න ඕන නම් මට පුළුවන් දිග පාරෙන් යන්න. එතකොට ඒ විදිහට මට සිලෙක්ෂන් එකක් නැත්නම් තීරණයක් ගන්න වෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. even dot කියලා මට තීරණයක් ගන්න වෙන අවස්ථාවක්. දැන් user number එකක් input කරා මම බලන්න ඕනේ user input කරපු number එකේ මම දැන් ඉතිරි ගාන ගත්තා. number එක දෙකෙන් බෙදලා ඉතිරිය ගත්තා. ඒ ඉතිරි ගාන බිඳුවට සමාන වෙනවා නම් මම කියනවා ඒක even එකක් බිඳුවට සමාන වෙන්නේ නැත්නම් මම කියනවා ඒක odd සංඛ්‍යාවක් කියලා. හරි. එහෙනම් අපි බලමු. මට තියෙනවා if check කරන්න remainder එක මම බලනවා equal ද කියලා බිඳුවට. එහෙමනම් මම කියනවා then remainder එක බිඳුවට සමාන නම් මම කියනවා then output කරන්න මම මේක දාගන්නවා inverted commas දෙයක් ඇතුලේ මොකද අපි මේ output කරන්න කෙලින්ම variable name එකක් නෙමෙයි එහෙන් පිටිම text එකක් ඒ text එක එහෙන් පිටිම display කරන්න කියලා තමයි අපි කියන්නේ ඒ නිසා මම මේක inverted commas ඇතුලේ මම දාගන්නවා හරි මම කියනවා output කරන්න කියලා even කියලා remainder එක බිඳුවයි නම් එහෙම නැත්තම් කියන මම පාවිච්චි කරනවා else කියන term එක else මම කියනවා output කරන්න odd කියලා හරි නම් එක දෙකෙන් බෙදුවා ඉතිරි ගාන ගත්තා if
රිමේන්ඩ් එක බිඳුවයි නම් මං කියන අවුට්පුට් කරන්න කියලා even කියලා. එහෙම නැත්නම් අවුට්පුට් කරන්න කියනවා odd කියලා. හරි. ඊට පස්සේ මම කියනවා මගේ if එක ඉවර කරන්න. ඒ කියන්නේ end if එක end කරා. ඊට පස්සේ මම මගේ ප්‍රෝග්‍රෑම් එක end කරා. තොර මේක තමයි නම්බර්ස් දෙකකින් නම්බර් එකක් දුන්නා මේ නම්බර එක even dot කියලා අපි තීරණය කරන්න අපි ප්‍රශ්නයක් අපිට ආවා. ඒ ප්‍රශ්නේ අපි solve කරන විදිය සූඩෝ කෝඩ් වලින් පෙන්වන විදිය මේක තමයි. හරි. ඊට පස්සේ අපි අපේ හතරවෙනි ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්න තමයි finding the highest number among two numbers. numbers දෙකකින් විශාල සංඛ්‍යාව හොයන එක තමයි අපේ හතරවෙනි ප්‍රශ්නේ. හරි. බලමු මේක කොහොමද solve කරන විදිය අපි pseudo code එකකින් පෙන්වන්නේ කියලා. මම දාගන්නවා begin කියලා දාගන්නවා. begin කියලා ඔන්න පටන් ගත්තා. ඊට පස්සේ මම දැන් අර කලින් වගේම අපි user එකෙන් අපි numbers දෙකක් ගන්න ඕනේ. මම කියනවා input කරන්න කියලා userට input පළවෙනි number එක as n1 කියලා මම input කරන්න කියන්න. number එක මම n1 කියලා දාගන්නවා. input second number as n2 කියලා මම දාගන්නවා. ඊට පස්සේ මොකද අපි කරන්න ඕනේ numbers දෙක අපිට user ලබා දීලා තියෙන්නේ. දැන් user ලබා දීපු numbers දෙකෙන් අපි දැන් check කරන්න ඕනේ පළවෙනිට දීපු number එකද විශාල දෙවෙනිට දීපු number එකද විශාල කියලා. මම දාගන්නවා if මම condition එකක් දාගන්නවා check කරනවා n1 එක විශාලද බලනවා n2 එකට වඩා. n1 එක විශාලද බලනවා n2 එකට වඩා. එහෙම වෙනවා නම් then එහෙම වෙනවා නම් n1 එක n2 එකට වඩා විශාල වෙනවා නම් මම කියන output කරන්න කියලා n1 එක. මොකද n1 එක තමයි ඒතකොට මගේ විශාල සංඛ්‍යාව. මම කියන output කරන්න කියලා n1 එක. එහෙම නැත්නම් else මම කියන output කරන්න කියලා n2. මොකද n1 එක විශාලද බලනවා n2 එකට වඩා. එහෙම වෙනවා නම් n1 එක output කරනවා. එහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ n1 එක n2 ට විශාල වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් ඒ කියන්නේ n2 එක විශාලයි n1 එකට වඩා. එහෙනම් කියනවා output කරන්න කියලා n2 එක. ඊට පස්සේ මම මගේ if එක end කරනවා. ඊට පස්සේ මම program එක end කරනවා. හරිම ලේසි. හරි. ඊට පස්සේ අපි යන් අපේ පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ තමයි sum of 10 numbers. numbers 10ක එකතුව ගන්න ඕනේ. අපි ගමු first 10 numbers. sum of 1 to 10 numbers. එකේ ඉඳලා 10 වෙනකන් තියෙන සංඛ්‍යාවල එකතුව මට හරි නැත්නම් අපි user දෙන value එකම ගමුකෝ. අපිට කෙලිම range එකක් ඕනේ. අපිට user දෙන එකම අපි ගමුකෝ කෙලිම එකපාර. sum of 10 numbers. user දෙන සංඛ්‍යා 10කම අපි එකතුව ගමුකෝ. අපිට කැමති සංඛ්‍යා 10ක අපි එකතුව user අපි ලබා දෙනවා එක එක සංඛ්‍යා 10ක්. හිතන්න මේක අපි කලින් flow chart වලත් කරා. ඔන්න ඔය විදිහට user numbers 10ක් අපිට දෙනවා. ඒ numbers 10 එකතු අපි ගන්න තමයි මේ හදන්නේ. හරි. එහෙනම් අපි බලමු මේක. අපි දාගන්නවා begin එක. begin එකක් දාගෙන අපි කියනවා මම මෙහෙම set කරගන්නවා. දැන් අපි එකතුවක් නෝනේ. එකතුවක් ඕන නිසා මම sum එක set කරගන්නවා 0 වලට. ඊට පස්සේ මම මේ count කියන එක ගන්න ඇයි කියලා flow chart video එකේදී කතා කරා. ඒක බලලා එන්න ඇයි මේක කරන්නේ කියලා ඒතර වලට හොඳටම තේරෙයි. මම count කියලා variable එකක් set කරගන්නවා. ඒකත් මම 0 කරගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා දැන් numbers 10ක් නේ. numbers 10ක් කියන්නේ අර user එකෙන් අපි input කරගන්න ඕනේ 10 පාරක්.
එතකොට මේක ඇවිල්ලා රිපීට් වෙන දෙයක්. එකම දේ නැවත නැවත සිද්ධ වෙන දෙයක් user ගෙන් 10 පාරක් අපි numbers input කරගන්නවා කියලා කියන්නේ. හරි. එතකොට ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් repetition වලට අපිට තියෙනවා for do එක, end while එක, repeat until එක. හරි. මම මුලින්ම කියන්නම් ඔයාලට repeat until එකෙන් කොහොමද මේක කරගන්නේ කියලා. මම මුලින්ම දාගන්නවා repeat එක. repeat කියලා දාගත්තා. මං කියනවා repeat කියලා දාගත්තා input කරන්න කියලා. මං කියනවා මේ මොකද්ද මේ කරන්න කියලා input number as n number එකෙන් විදියට මං input කරගත්තා. ඊට පස්සේ මං කියනවා මේ sum එක මගේ සමානයි sum මේකත් මම flow chart වලදී කිව්වා මෙහෙම කරන්න කියලා sum plus n. ඊට පස්සේ count equals count මම මේක simple letters වලින් දාගන්නම්. ප්‍රශ්නයක් නැහැ capital තිබ්බද simple තිබ්බද කියලා. හැබැයි මෙන්න මෙතන ඔයාලා නම් කරන නම මේක simple වලින් නම් කරේ. මෙතනත් simple වලින්ම use කරන්න. අර මම කිව්වනේ මම terms වලට විතරයි capitals use කරන්න කියලා. ඒ නිසා තමයි මම මේක simple කරගත්තේ. හරි. sum එක sum plus 1 sorry මෙතනදී මම දාගන්න ඕනේ input කරගත්ත මේක calculations ටික අපි. ඒතර මම මෙතන දාගන්න ඕනේ calculate කියලා. calculate sum equal sum plus n. ඊට පස්සේ මෙතන එනවා count එක equals count plus 1. හරිද? ඊට පස්සේ මම දාගන්නවා මම කියන්න මේක මොකද්ද මේ කරේ කියලා. මම කියනවා until count එක විශාලයි 9 වෙනකම්. හරි. ගාට මම කියන්න මෙහෙම. මම දැන් sum එක set කරගත්තා count එක set කරගත්තා. ඒක හරි. මම කියනවා repeat කරන්න කියලා. මෙන්න මේක දැන් එකපාරක් ඔන්න run වෙනවා repeat කරන්න කියලා. මෙයා කියනවා ඔන්න repeat කරන්නලු input කරගන්නලු num එක as n. calculate කරන්නලු මෙන්න මේ දෙක sum එක equals sum plus n. මොකද user අපිට දැන් sum එක අපි බිඳුවේ තියෙන්නේ. sum එකේ මෙතන value එක බිඳුවයි. user අපිට දැන් 10 දුන්නොත් එම් බිඳුව ධන 10. sum එකේ value එක 10යි. 10 විදිහට එයා RAM එකේ save කරගන්නවා. හරිද? ඊට පස්සේ මේක නැවත නැවත run වෙනකොට එයා user දෙන value එක අදාළ sum එකට එකතුලා ඒ sum value එක අපි RAM එකේ save කරගන්නවා. මේක තමයි මම කලින් වීඩියෝ එකේදී හොඳට පැහැදිලි කරලා තිනවා. ඒ වීඩියෝ එක බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා තේරුම් ගන්න. ඊට පස්සේ මම count එකේ value එක එකකින් වැඩි කරගන්නවා. මොකද මම මේක මේ loop එක නැත්නම් repetition එක නැවත නැවත සිදු කරන්න ඕන නිසා. මෙතනදී තමයි මේකේ condition එක check කරන්නේ until මෙන්න මෙතන මේ කියනවා මේකට ඇවිල්ලා condition එකක් කියලා කියනවා. මේ අපි condition එකක් check කරනවා. මේ condition එක true වෙනකම් يعني count එක දැන් තියෙන්නේ 0 වරනේ. count එක 9ට වඩා විශාල වෙනකම් මෙයා කියනවා මෙන්න මේක නැවත නැවත සිදු කරන්න කියලා. repeat කරන්න කියනවා until මේ count එක 9ට වඩා විශාල වෙනකම්. දැන් මේ බිඳුවේ තියෙන්නේ. බිඳුවේ තියෙනකොට මෙයා එකපාරක් මේක මුලින් මේ පළවෙනි කෑල්ල මේ repeat until එකේදී මෙන්න මේ පළවෙනි කෑල්ල කොහොමත් loop එකේ අර condition එක check කරන්න කලින් එකපාරක් run වෙනවා. හරිද? හොඳට මතක තියාගන්න repeat until එකේදී මේ අර මොනවාද අපේ loop එක ඇතුළේදී නැත්නම් repetition එක ඇතුළේ අපි නැවත නැවත සිදු කරන කොටස අපේ condition එක check කරන්න කලින් එකපාරක් අනිවාර්යෙන් run වෙනවා. run වෙලා තමයි අපේ condition එක check කරන්නේ. run වුණාට පස්සේ condition එක check කරන්නේ. මේ කියපු දේ වලට තේරෙයි මං ඊගාව repetition කරන ක්‍රමය ගැන කතා කරද්දී. ඉතින් හොඳට මතක තියාගන්න අපේ මේ repeat වෙන කැලල repeat until එකේදී එකපාරක් يعني condition එක check කරන්න කලින් එකපාරක් සිද්ධ වෙලා තමයි අපේ condition එක check වෙන්නේ. හරිද? ඔන්න දැන් count එක බිඳුවයි. count එක බිඳුවේ තියෙද්දි input කරගන්නවා number එකක්. ඒතකොට sum එකට ඒ number එක input කරලා count එකකින් වැඩි කරනවා. count එක දැන් තිබුණේ බිඳුවේ ඒකට එකක් එකතු කරනවා. දැන් count එකේ value එක 1යි. ඔන්න දැන් condition එක check කරනවා count එකේ value එක 1යි. එක විශාලද කියලා 9ට වඩා. නෑනේ false නේ. false නම් ආයෙ පාරක් මේක run වෙනවා. false වුණා මේක run වෙනකොට input කරනවා number එක as n1. එතකොට දෙවෙනි number එක input කරනවා. දෙවෙනි number එක sum එකට අපි එකතු කරගෙන sum එකට දාගන්නවා. count එකකින් වැඩි කරනවා. count එකේ value එක 2යි. දෙක චෙක් කරනවා 9ට වඩා විශාලද නැහැ. දෙක 9ට වඩා විශාල නැහැ. ඔන්න ආයෙ පාරක් රන් වෙනවා. ওই විදිහට නැවත නැවත රන් වෙලා 9 එනවා. 9 විශාලද 9ට වඩා නැහැ. මෙතන මම කිව්වා තාම අපිට ඒතර කන්ඩිෂන් එක true වෙලා නැහැ. මෙන්න මේ කන්ඩිෂන් එක true වෙලා නැහැ. කන්ඩිෂන් එක true වෙනකම් මේ repeat එක රන් වෙනවා. 9 විශාලද 9 දැන් දෙක විශාලද 9ට වඩා බැලුවා නැහැනේ. නැති නිසානේ රන් උනේ. ඒ වගේම තමයි 9 විශාලද බලනවා 9ට වඩා නැහැ. 9 විශාල නැහැ 9ට වඩා ආයෙ පාරක් රන් වෙනවා. ආයෙ පාරක් රන් වෙලා එකතු වුණාට පස්සේ 9ට එකක් එකතු වෙනවා 10යි. ඔන්න දැන් චෙක් කරනවා 10 විශාලද 9ට වඩා. ඔව් 10 විශාලයි 9ට වඩා.
ඔන්න දැන් ලූප් එකෙන් එළියට එනවා නැත්නම් අපේ repetition එකෙන් අපි එළියට එනවා. එළියට ආවිල්ලා අපි කියනවා display කරන්න කියලා. display කරන්න කියලා අපි කියනවා මොකක්ද? අපේ sum එක display කරන්න කියලා. හරිද? ඊට පස්සේ මේක අපි end කරලා දානවා. හොඳට මතක තියාගන්න මේ කියපු කතාව repeat until කියන loop එකේදී මේ අපේ නැවත නැවත සිද්ධ වෙන කොටස අපේ condition එක check කරන්න කලින් එකපාරක් සිද්ධ වෙනවා. සිද්ධ වෙලා තමයි condition එක check කරන්නේ. මේක ඇතුලේ මේක නැවත නැවත run වෙන්නේ මේ condition එක false වෙලා තියෙන තාක්කල්. condition එක true වෙච්ච ගමන් අපි මේ loop එකෙන් අපි එළියට එනවා. ඒක හොඳට මතක තියාගන්න. මේ loop එකෙන් එළියට එන්නේ condition එක true වෙච්ච ගමන්. මම මේ කියන කතාව ටික හොඳට ලියලා හරි කොහේ හරි ලියලා හරි තියාගන්න. මේක හරි වැදගත් කතා ටිකක් මේ කියන්නේ. මේ repeat until කියන loop එක run වෙන්නේ අපේ condition එක false වෙලා තියෙන ගමන් තමයි මේක නැවත නැවත සිද්ධ වෙන්නේ. මේ condition එක true වෙච්ච ගමන් අපි මේ loop එකෙන් එහෙම නැත්නම් repetition එකෙන් අපි එළියට එනවා. හරි. ඊගාට අපි කතා කරමු දැන් මේ කතා කරන්නේ repeat until එකෙන්නේ. අපි මේක කොහොමද මම මේකත් මෙතනම තියාගෙන අපි කතා කරමු මේක කොහොමද අපි while loop එකකින් නැත්නම් repetition එක අපි repetition විදිහට පාවිච්චි කරනවානේ දැන් අපි කතා කරා repeat until එක. ඊකට අපි කතා කරමු while එක while then while එකකින් අපි කොහොමද මේක ලියාගන්නේ කියලා. ඔන්න මම ලියනවා begin කියලා ලියනවා. ඔන්න පටන් ගත්තා. මෙතනින් ඔන්න උඩින් මාතෘකාව දාගන්න මේක අපි දාගත්තේ repeat until එකකින් තමයි අපි මේක ලියාගත්තේ. හරිද? repeat until එකෙන් අපි මේක ලියාගත්තේ. අපි මේක ලියා ගන්නවා repeat until එකෙන් ලියාගෙන අපි දැන් මේක ලියා ගන්නවා while and while එකෙන් අපි මේක ලියා ගන්න යන්නේ. හරි. ඔන්න මම begin දාගත්තා program එක start කරන්න කියලා begin එකක් දාගත්තා. දාගෙන ඉවරලා මම කියනවා කලින් වගේ මම sum එක set කරගන්නවා 0 වලට. ඊට පස්සේ මම count එක set කරගන්නවා 0 වලට count එකයි sum එකයි දෙකම මම 0 වලට set කරගත්තා. ඔන්න දැන් මම check කරනවා while මෙතනදී ඔන්න මම එකයි කිව්වේ අරකෙදී අපි අපේ repeat until එකේදී අපේ repeat වෙන කැලලට පස්සේ තමයි අපි condition එක check කරත්තේ. while එකේදී අපි මුලින්ම check කරගන්නවා අපේ condition එක. while අපි check කරගන්නවා count එක කුඩයිද කියලා 10ට වඩා. මම කියන මේක ඒ කුඩයිද 10ට වඩා කියලා දැම්මේ කියලා. හරිද? while එක කුඩයිද 10ට වඩා කියලා දාගන්නවා. දාලා ඉවරලා අපි කියනවා එහෙමනම් අපි කියනවා input කරන්න කියලා input කුඩයි 10ට වඩා කියලා check කරගත්තා. අපි කියනවා input කරන්න කියලා number එක as in number එක අපි n විදිහට input කරන්න කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා sum එක equals sum plus number එක n විදිහට තමයි මම මේ number එක දාගත්තේ. ඊට පස්සේ මම count එක එකකින් වැඩි කරගන්නවා. ඊට පස්සේ මම මගේ while එක ඉවර කරගන්නවා. while එක ඉවර කරගත්තා. දැන් මෙතනදී වෙන දේ බලන්න sum එකයි count එකයි බිඳුවට සමාන කරගත්ත කලින් වගේම ඔන්න මේ while එකේදී මම අර කලින් කිව්වා වගේ condition එක check කරනවා මුලදීම. count එක කුඩයිද 10ට වඩා. මේකෙදි මේ අපේ දැන් මේ තියෙන අපේ repeat වෙන කෑල්ලනේ නැවත නැවත repeat වෙන කෑල්ල තමයි මේක. මේ කෑල්ල run වෙන්නේ මේ condition එක true වෙලා තියෙනකම්. දැන් අපේ count එක බිඳුවයිනේ. count එක 10ට වඩා කුඩයිද? ඔව්. 10ට වඩා බිඳුව කුඩයි. ඔව්. එහෙනම් තමයි මෙන්න මේ කෑල්ල run වෙන්නේ. එතකොට අපේ repeat until එකේදී ඇතුලේ තියෙන කෑල්ල run උනේ condition එක false වෙලා තියෙන තාක්කල්. false වෙලා තියෙන තාක්කල් තමයි ඇතුලේ තියෙන කෑල්ල run උනේ. while එකේදී අපේ ඇතුලේ repeat වෙන කෑල්ල run වෙන්නේ condition එක true වෙලා තියෙන තාක්කල්. 0 1 2 3 4 5 6 7 8 9 වෙනකොටත් මේක run වෙනවා. 10 කුඩයිද 9ට වඩා? ඔව් run වෙනවා. ඊගාවට එනවා 10 10 කුඩයිද 10ට වඩා? නෑ 10 කුඩා නෑ 10ට වඩා. එතකොට තමයි මේක end while වෙන්නේ. end while වුණාට පස්සේ අපි කියනවා display කරන්න කියලා. display කරන්න කියලා කියනවා අපේ sum එක. ඊට පස්සේ අපි end කරලා දානවා. ඒතර මේ විදිහට තමයි අපි while and while එකෙන්
අපේ අර සංඛ්‍යා 10ක එකතුව ගන්න ප්‍රශ්නය සෝල් කරන විදිහ රිප්‍රසන්ට් කරේ සුඩෝ කෝඩ් වලින්. ඊට පස්සේ අපිට තව එකක් තියෙනවා. අපි බලමු දැන් අපිට ඊගාව එක තියෙන්නේ මොකද්ද තියෙන්නේ අපිට for do එක. හරි. අපි බලමු for do එකකින් කොහොමද අපි මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. for do එකකින් මේ ප්‍රශ්නේ අපි කොහොමද විසඳගන්නේ කියලා අපි බලමු. for do එකෙත් අපි කලින් වගේම ප්‍රෝග්‍රෑම් එක ලියනකොට වගේම අපි මෙතන කියනවා begin කියලා කියනවා. begin කියලා ඊට පස්සේ අපි මෙතනදි කියනවා මම කලින් වගේ මම sum එකයි count එකයි මම set කරගන්නම් sum එක equal 0 count එක equal 0 කරගත්තා. ඊට පස්සේ මම මෙතනදි කියනවා for I equal 1 ඉඳලා to 10 වෙනකන් do කරන්න කියලා. මම මෙතනදි කියනවා I කියලා එකක් තියෙනවා. ඒක එකයිලු. එකේ ඉඳලා 10 වෙනකන් I equals 1 to 10 මම කියනවා do කරන්න කියලා. මම කියනවා input කරන්න input number as n අර අපි මැද්දේ repeat කරපු කැලේ තමයි මෙතන කරන්න තියෙන්නේ. දැන් මේකේ for එක ඇතුලේ මේ එකේ ඉඳලා 10 වෙනකන් number එක එකේ ඉඳලා 10 වෙනකන් මේ මැද්දේ තියෙන කැලේ run වෙනවා. sum equals sum plus n count equals count plus 1 count එක වැඩි වෙවි යනවා. sorry count එක එන්නේ මේ එකේ ඉඳලා 10 වෙනකන් එයා run වෙනවනේ. එකේ ඉඳලා 10 වෙනකන් run වෙනවා. ඔටෝමැටිකලි එතන මෙතනට count කියන කැලේ එන්නේ නැහැ. මේ for එක ඇතුලේ එකේ ඉඳලා 10 වෙනකන් එයා කොහොමත් run වෙනවා. ඊට පස්සේ මෙතනදී මම for එක end කරගන්නවා. ඊට පස්සේ මම මගේ program එක end කරලා දානවා. හරිද? එතකොට ඔය විදිහට අපිට for do loop එකකින් program එක ලියා ගන්න පුළුවන්. එකේ ඉඳලා 10 වෙනකන් අපිට තියෙන සංඛ්‍යාවල එකතුව ලබා ගන්න for do loop එක අපිට පාවිච්චි කරලා program එක ලියා ගන්න නැත්නම් අපේ problem එක solve කරන්න අවශ්‍ය algorithm එක represent කරන විදිය pseudo code වලින් මේ විදිහට පෙන්වන්න පුළුවන්. for do එකෙන් ඊට පස්සේ මේ තියෙන අපේ end while එකෙන් අපි කරන විදිය end while එකෙන් අපි කරන විදිය හොඳට මතක තියාගන්න. end while එක ඇතුලේ මේක run වෙන්නේ අපේ condition එක මුලින්ම check කරලා condition එක true වෙලා තියෙන තාක්කල් තමයි අපේ මේ මැද repeat වෙන කැලේ නැවත නැවත සිද්ධ වෙන්නේ. ඊට පස්සේ repeat until එකේදී condition එක check වෙන්නේ අන්තිමටම condition එක අන්තිමටම check වෙන්නේ මේ condition එක false වෙලා තියෙන තාක්කල් තමයි අපේ මේ ඇතුලේ තියෙන කැලේ repeat වෙන්නේ. හැබැයි මේ condition එක check කරන්න කලින් එකපාරක් අනිවාර්යෙන් මේ ඇතුලේ තියෙන කැලේ run වෙලා තමයි මේ condition එක check වෙන්නේ. හරි. එතකොට අද මේ කතා කරේ අපි pseudo code වලින් කොහොමද algorithm එකක් represent කරන්න කියලා තමයි අපි මේ කතා කරේ. ඉතින් එහෙනම් අපි flow chart අපි ඉවර කරා. දැන් අපි pseudo code ඉවර කරා. ඉස්සරහට අපි බලමු කොහොමද අපි program ලියන්නේ කියලා. අද එහෙනම් මම මේ වීඩියෝ එක ඉවර කරන්නම්. මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ගන්න ඇති කියලා. ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ගත්තා නම් වීඩියෝ එක subscribe කරලා like එකක් comment එකක් දාගෙන යන්න. එතකොට මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හැදෙන්න දේවල් තියෙනවා නම් වැරදි තියෙනවා නම් අපි හැමෝම මිනිස්සු වැරදිනවා වැරදි තියෙනවා. ඉතින් වැරදි දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක දාගෙන යන්න. හැදෙන්න දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක දාගෙන යන්න. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්.